ඊට වැඩි කරන්න පුළුවන් ගහන ගේම අනුව. ඒ වුණාට ජොබ් එකක් කළා කරන්න බෑ. කොහොමද මේක උනේ නේ? කවුද මේවා කරේ? කවුරුත් කරේ නෑ ආශෙන් මේවා. මේවා අපි මුකුත් නොකරපු හින්දා තමයි මේවා උනේ. හැබැයි ලංකාවේ මේ ත්‍රිවිල් පදින ඒ කැටගරි එකට බෙදෙන වැටෙන පාකිස්තාන් ඉන්දියන් මිනිස්සයා සමහරක් වෙලා ඩුබායි වල ගිහිල්ලා ටැක්සියක් පදිනවා, ටෙස්ලා එකක් පදිනවා, එහෙම නැත්නම් හොඳ වාහනයක් පදිනවා Uber වල. එහෙම නැත්නම් පාරේ ටැක්සි වල. ඇයි එහෙම උනේ අපිට? එහෙම කරෙව්වද කාරුවල අපිට? නෑ. කෙරුව නෑනේ, කරේ නෑ. අපේ කට්ටියද මේ තාක් කාලයක් හිටපු අපේ රජවරු ඒගොල්ලන්ගේ දේ ගැන බැලුවා මිසක් අපේ මිනිස්සු ගැන බැලුවේ නෑ. ඒක තමයි තාමත් ටිකක් වෙන්නේ. දැන් අපි මේ ඉන්න කට්ටිය ගැන වැඩි කතා කරන්න ඕනේ නෑ. මම කතා කරන්න ඕන තරම් අඩුම ගානේ පොඩි හෝප් එකක් තියෙනවා මේ අවස්ථාවේ. ඒ වුණාට ලොකු විපර්යාසයක් නම් තාම වෙලා නෑ. ඒක කමක් නෑ. අඩුම ගානේ ඒ තියෙන හෝප් එකම ලොකු දෙයක්. ලංකාවේ හෝප් එකක් තිබ්බේ නෑ. අපිට හැමදාම හෝප් එකක් එනවනේ. ඔව්. අවුරුදු 5න් පාට අපි අලුත් හෝප් හදාගන්න. ඒ හෝප් විශ්වාස කරනවා. ඔව්. ඒගොල්ලෝම අපි අවිශ්වාස කරනවා. විශ්වාස කරනවා, අවිශ්වාස කරනවා. ආයෙත් විශ්වාස කරනවා. අපේ හෝප් එක හැමදාම මේ හෝප් එකේ හැමම තියෙවිද? වෙනස් වෙනවා. කවදාරි හරියාවේද ජාතියක් විදියට? ඒක කියන්න බෑ. අනිත් එක ඔය ජාතිය කියන දේ හැමදාම තියෙන දන්නේ නෙවෙයි. තායිලන්ත දියුණුද? අපිට සාපේක්ෂව දියුණුයි. සිංගප්පූරුව දියුණුද? අපිට සාපේක්ෂව GDP එකෙන් දියුණුයි. ආසියාවේ අනිත් රටවල් අපිට වඩා ඉදිරියෙන්ද අපි පස්සෙන්ද? ඒක රෙලටිව්. කොයි පැත්තෙන්ද බලන්න ඕනේ කියලා බලන්න ඕනේ. අපි අනිවාර්යයෙන්ම අපි මේ ආසියාවේ ලොකුම තැනක නෙවෙයි. අපි ආසියාවේ දෙවෙනි තැනට හිටියේ නිදහස හම්බෙද්දී. නිදහස හම්බුන එක කියන්නේ නෑ. මම පිළිගන්නේ නෑ 40 සැරේ නිදහස හම්බුණා කියලා. වෙනම කතාවක් පස්සේ දවසකට. ඒ වුණාට ඒ අවස්ථාවේ අපේ මේ ආසියාවේ හිටපු කියන්නේ සිංගප්පූරු අපි කියනවනේ ඔක. අපි දිහා බැලුවේ. සිංගප්පූරු ලී කුවන් යූ බැලුවේ කොහොමද සිලෝ වගේ වෙන්නේ කියලා. අපි වගේ වෙන්නේ. කොහොමද මේ වගේ සිස්ටම් එකක් හදන්නේ? මොකද අපි ඒ කාලේ සමාජවාදී. අපිට දුන්නේ සිස්ටම් වල අපිට දුන්න ආසියාවේ පරණම ව්‍යවස්ථාව අපිට තියෙන. ඒ ඔක්කොම සිස්ටම් ගෑනුන්ට පළවෙනිම ඡන්ද දුන්නේ ආසියාවේ අපේ. ඒ ඔක්කොම අපිට තිබිලා අපේ ඒ ආපු අපි දීලා කොංග්‍රස් කියලා තිබ්බා. ඒක තමයි DS නායක ඉන්නේ. DS නායක අපේ නිදහසේ පියා කියනවා. යා නිදහසේ පා කිව්වා. ගොඩක් කට්ටිය කතා කරන්නේ නැහැ. තිරිමාව ඒ නිදහස ගත්තේ 72. DS නායක කොංග්‍රස් එකෙන් අයින් වෙලා තනියෙන් ඇවිල්ලා තනියෙන්ම පිටිපස්සෙන් ගිහිල්ලා සෝල්ස්බරි කමිෂන් එකට ගිහිල්ලා කිව්වා නිදහස දෙන්න එපා අපිට. අපි රජනගේ යටතේ ඩොමිනියන් එකක් විදිහට තියාගන්න ඕනේ කියලා. අපේ කට්ටිය ඒව ගැන ලොකු අපේ මොකද ඊට පස්සේ DS නායක ඩඩ්ලි සේනානායක ඒගොල්ලන්ගේ පොත් ලිව්වේ අපේ ඉතිහාස පොත්. ඒගොල්ලන් කියන දේවල් තමයි විශ්වාස කරන්නේ. අපි අහන්නේ නැහැ මේ ප්‍රශ්න ඇයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ? කවුද මේවා කරේ? කවුද ජාතිවාදය ඇද්දේ? ජාතිවාදය දෙන රටක් නැහැ. එහෙම රටක් නැහැ. හැම රටේම තියෙනවා. හැම රටේම තියෙනවා. දැකලා තියෙනවා. හැබැයි මීට වැඩිය ජාතිවාදී රටවල් මම දැකලා තියෙනවා. ගොඩක් දුක් විඳින මිනිස්සු දැකලා තියෙනවා. හැබැයි අපේ රටේ ඒ අතින් අපි වාසනාවන්තයි. අපි වාසනාවන්තයි. මේ රටේ වාසනාව ගැන දැන් සමහර කට්ටියට පොඩ තේරිලා තියෙන්නේ. කොහෙද මේ අපි ඉන්නේ කියලා. මේ පොළව රාවණා විශ්වාස කරනවද? රාවණා චරිතයක් විදිහට විශ්වාස කරනවා. මේ රටේ එහෙම ශක්තියින් ප්‍රභවයන් තිබ්බා කියලා විශ්වාස කරනවා? නෑ. නෑ. මම අද්භූත දේවල් ගැන මට ඉස්සරහට මගේ කියන්නේ ටැන්ජිබල් නැත්තම් මට දකින්න විදියක් නැත්තම් සාක්ෂි නැත්තම් මම ඒව විශ්වාස කරන්නේ නැහැ. ලංකාවේ ආගම දහම මේ රටේ ඉතිහාසය වෙන කිසිම රටකට වඩා ඉතිහාසයක් තියෙන රටක් කියලා කියනවා. ඒකට වඩා ඉතිහාසවල තියෙන රටවල් තියෙනවා. අපේ රට ගැන අපි මේ කියන තරම් සભ્યත්වයක් සංස්කෘතියක් අපි උඩ තියාගෙන ඉන්න තරම් අපිට